හොඳයි සුබ දවසක් හැමෝටම. අද අපි thumbnail එකේ විදිහට කතා කරන්න යන්නේ මට ඊයාව order එක breakdown එක. එතකොට දැන් අද කතා කරන්නේ මට logo එකට client කෙනෙක් USA client කෙනෙක් ගෙව්ව රුපියල් 25000ක් ගැන. එතකොට මම ගිය conversation එක මම ඔයාලට idea එකක් ගන්න පෙන්නනවා. සහ ඒ වගේම proofment එක මම ගත්ත payment එක කරපු cash out එකත් ඔයාලට ඒ විදිහටම පෙන්නනවා. අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න ලොකු දෙයක් තියෙයි. හරි අපි බලමු කොහොමද මට මේ මැසේජ් එක ආවේ කියලා සහ මම මේක කරේ කියලා. හොඳයි මම Instagram එක use කරලා මේ දේ කරන්නේ. එතකොට මම ෆෝන් එකෙන් ස්ක්‍රීන් රෙකෝඩ් එක කරන් PC එකට දාගත්තා. එතකොට මට ලේසියිනේ මේක පෙන්වන්න. එතකොට මට කස්ටමර් රීච් කරලා තියෙනවා. හැබැයි දැන් මේ දේත් කියන්න ඕනේ. මේක හරි සුළු වෙලාවකින් වැටුණු ඕඩර් එකක්. ඒ කියන්නේ මේ ඕඩරේ වැටෙන්න විනාඩි 2-3ක්වත් ගියේ නෑ. මොකද ඒ වෙලෙම මෙයා මට රීච් කරා. රීච් කරපු ගමන් කන්වර්සේෂන් එක ගියා. පේමන්ට් එක වැටුණා. එතකොට මේ දේත් මෙන්ෂන් කරන්න ඕනේ මේ වගේ ඕඩර් හැමතිස්සෙම එන්නෙත් නෑ. හැබැයි මේ වගේ ඕඩර් කලාතුරකින් එන්නෙත් නෑ. ඒ කියන්නේ හරි මැද්දේ තැනක තියෙන්නේ. ඒ කියන්නේ හරි කලාතුරකින් එන දේකුත් නෙමේ හැමතිස්සෙම එන දේකුත් නෙමේ. මේ වගේ ඕඩර්ස් ඉතින් සාමාන්‍යයෙන් එනවා. ඒ කියන්නේ මම දැන් මේක අවුරුදු කීපයක් තිස්සේ කරන් යන දෙයක්නේ. හරි. එතකොට good morning. I did look already and absolutely love your designs there. Could I ask how much you charge to design the logo please? හරි. දැන් එතකොට මෙයා ලොකු බජට් එකකුත් නෑ කියලා තියෙනවා ඔයාලා මේ කන්වර්සේෂන් එක බැලුවොත්. එතකොට මගේ තියෙන ප්‍රයිස් වලින් දැන් මම ෆුල් ප්‍රයිස් කිව්වේ නෑ. මම සාමාන්‍යයෙන් දෙන ප්‍රයිස් වලින් භාගයක් අඩු කරා. ඒ කියන්නේ මම ඩොලර් 190 පැකේජ් එක ඩොලර් 90යි කිව්වා. එතකොට මේ පළවෙනි පැකේජ් එකම ඩොලර් 50ට දාලා මං හිතුවේ ඇත්තටම මෙයාට මේ ලොකු බජට් එකකට යන්න බැරි වෙයි කියලා තමයි මම මේ ගාන දුන්නේ. එතකොට amazing. I think I would like to go for the last package please. එතකොට මෙයා මට මේ විදිහට පැකේජ් එක යවන්න කිව්වා. මම ඉතින් ඒ වෙලෙම හරි කියලා මගේ ස්ට්‍රයිප් ලින්ක් එක යවුවා. ඒ වෙලෙම පර්චේස් කරා. ඉතින් මේ දේ වෙන්න විනාඩි 4ක්වත් දුන්නේ නැහැ. දැන් මේ වගේ ප්‍රතිඵල ගන්න අපි මොකද්ද කරන්න ඕනේ? එතකොට දැන් මම වැඩ කරන හැටි මේ මෙතඩ් එක හොයාගන්න හැටි ගැන මම යටින් ලින්ක් එකක් දාලා තියන්නම්. සහ නමුත් දැන් අපි ඉන්ටර්නෙට් එකේ හැමදේම අතරින්න බෑ. මම මේ දැක්ක අපේ ලංකාවට අර ටී-ෂර්ට් ඩිසයින් හරි මොන හරි ඩිසයින් කරන ප්ලැට්ෆෝම් එකක් ඊයේ තහනම් කරලා තියෙනවා. එතකොට මොකද ලංකාවේ කට්ටිය ගිහිල්ලා මේක අවභාවිතා කරලා තියෙන්නේ. ඒක නිසා යම් තාක් දුරකට තමයි මම මේ කරන්න පුළුවන් දේවල් කියන්නේ. මොකද නැත්තම් මේක හැමෝම Instagram එකක් හදාගෙන හැමෝම හිතෙනවනේ මැසේජ් කරලා හැමෝටම මේ ආව ගමන් මේ දේ කරන්න පුළුවන් කියලා. දවස් 2-3ක්වත් කරන්න බෑ. account එක බෑන් වෙලා යනවා. එතකොට මේ දේවල් අර ජොබ් එකක් විදිහට ඔන්ටර්ප්‍රෙනියර් කෙනෙක් විදිහට දැන් ලෝගෝ ඩිසයින් කරන කෙනෙක් හරි ලෝගෝ ඩිසයින් කරන්න කැමැත්තෙන් ඉන්න හරි කෙනෙක් ඔන්ටර්ප්‍රෙනියර් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනෙක් මට මේ දේ කරන්න ඕනේ කියලා ඒ වගේ කට්ටියට වෙනම මෙම්බර්ෂිප් එකක් තියෙනවා. පල්ලෙන් WhatsApp එක දාලා තියන්න. ඒකට කතා කරලා ජොයින් වෙන කට්ටියට ජොයින් වෙන්න පුළුවන්. මේකේ තියෙන සීක්‍රට් එක තමයි ජෙනුයින් සර්විස් එකක් දෙන එක සහ කන්සිස්ටන්සි. මේ දැන් ගොඩක් කට්ටිය මේවා සති දෙකක්වත් කරලා try එකක්වත් දෙන්නේ නැහැ. දවස් දෙකක් කරලා බලලා මේක හරියන්නේ නැහැ කියලා අතහැරලා දානවා. ඕක තමයි අර ලංකාවේ කට්ටියගේ මයින්ඩ්සෙට් එක ඒ විදිහට හැදිලා නැහැ. ඒක ඉතින් ස්වභාවික කවුරුත් කියලා දෙන්නෙත් නැහනේ. හරි අපි බලමුකෝ මේ මට ආව පේමන්ට් එක කොහොමද ආවේ කියලා. හොඳයි. ඒකෙත් ස්ක්‍රීන් රෙකෝඩ් එක මම මේ වයිස් එකේ ඒකෙත් ගත්තම ඩොලර් 90ක් කියන්නේ JBP වලින් 63යි. ඒ කියන්නේ ඉංග්ලන්ඩ් පවුන්ඩ් වලින්. මොකද ඩොලර් එක 300 නම් ඔයාලට පේනවා JBP එක 407යි.
එතකොට JBP වලින් 63යි 780ක් රුපියල් වලින් 25397ක්. මේක එන්න මේ සාමාන්‍ය වයිස් එකෙන් තප්පර 10න් එනවා. එදා මොකද දන්නේ වැටුණා විනාඩි 37ක් යනවා කියලා. ඔව් මට විනාඩි 37කින් තමයි පේමන්ට් එක කොහොමත් ආවේ. ඔය විදිහට තමයි. හරි ඉක්මනට ඊසි එනවා. you are money on the way. ඔය වැටලම තියෙනවා your money should arrive 31 minutes කියලා. ඉතින් කොහොම තමයි. ඔය එතන වැටලා තියෙනවා මේ ඔක්තෝබර් 1 10:39 11ට එනවා කියලා. ඔක ඉතින් කොහොම තමයි. හරි. ඉතින් දැන් සමහර කට්ටිය ඉන්නවා දැන් මේක මේ විදිහට තමයි දිගටම වෙන්නේ. දැන් මේ විදිහට වීඩියෝස් බලන්න කැමති කට්ටිය ඉන්නවනම් subscribe කරලා තියාගන්න, like කරන්න, share කරන්න. membership එකට join වෙන කට්ටිය පල්ලෙහෙන් මේ වගේ සල්ලි හම්බ කරන්න logo design වලින් කැමති කට්ටිය පල්ලෙහෙන් membership එකේ WhatsApp එක දාලා තියෙනවා. ඒකට ගිහිල්ලා message එකක් දාලා අහන්න මේකේ තියෙන syllabus එක මොකද්ද විස්තරේ හරියට අහලා දැනගන්න. මොකද මම නෙමෙයි ඕන කෙනෙක් කෝස් එකක් හරි membership එකක් හරි mentorship එකක් හරි ඕන දෙයක් කරනවා නම් මෙයා මේ කියන දේ රියල් ලෝකේ ඇවිල්ලා ඇප්ලයි කරලා බලන්න පුළුවන්ද මෙයා හොරයක් බොරුවක් කරනවද කියලා ඉස්සර වෙලාම ඕන කෙනෙක්ට කතා කරලා රැවටෙන්න කලින් හොඳට හොයලා බලන්න. ඊට පස්සේ බලන්න මේක රියල් ලෝකේ ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. මොකද දැන් මට කතා කරන අය ගොඩක් ෆයිව කරන්න ගිහිල්ලා ඒව ගොඩ දාන්නම් කියලා මිනිස්සුන්ට රැවටිලා අප්වර්ක් කරනවා ඒව ගොඩ දානවා කියලා මිනිස්සුන්ට සල්ලි දීලා රැවටිලා ගොඩ දෙනෙක් ඉන්නවා. මේවා SEO කරනවා අර කරනවා ෆයිව මම දන්න තරමින් SEO කරන්න බෑ. ෆයිව වල රිවිව්ස් වැඩි වෙන තරමට තමයි ඕඩර්ස් දෙන්නේ. ඒක තමයි ඇත්තම රියල්ටි කතාව. හරි. මම තව ඉස්සරහට වීඩියෝස් ගේන්නම් මේ වගේ. ඔයාලත් ජොයින් වෙලා ඉන්න channel එකට. එහෙනම් ආයි තව වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.